කොහෙද යන්නේ අපි රාක්ෂකද යන්නම් කියලා යන්නේ දැන් වෙලාව ඇවිල්ලා දැන් ඇවිල්ලා 9:32යි 9:32යි මෙයාට නම් ධෝනි කේස් එයාට පොඩ්ඩක් ධෝනි කේස් අර පොඩ ෆෝන් එකේ එහෙනම් සෙට් වෙමු එහෙනම් දැන් වෙලාව ඇවිල්ලා 11:40යි 11:45යි තාම බස් යන්නේ නැහැ නිදි Hello, good afternoon. දැන් වෙලාව 1:25යි. උනාට එතන තියෙන ටයිප් තුන. ඔව් යා. බලමු දැන් වැස්සක් තියෙන පොඩියට සෙට් වෙලා තියෙන ගමන පටන් ගත්තා. හුසන් ඉන්නවා. සයිස් කරන ඉන්නවා. අපි ඉතින් උඩද තවත් විස්තර කතා කරමු. එහෙනම් ජය වේවා. පාරදී උඩට ආවා කැලේ. මෙතන යතුට යන්න දෙන්නේ. අදුල ජම්බේ වීඩියෝ එකක් දාන්න. පුළුවන් වුණොත්. අපි කලිය ඇතුලෙන් යනකම නිකෝණ පෙන්නන්න. ලස්සන වචන වලට කියන්න බෑ. ඒ වගේම අමාරුව. අපි දැන් ගොඩක් වෙලා මේකේ ඇතුලේ ඇවිදිනවා. හරියට මේක එළියට ය아가න්න බෑ මොකද මේ වගේ තැන්වල තමයි මෙතන තමයි ගොඩක් නතර වෙනවා කියන්නේ මෙහෙ ඇවිල්ලා අපේ පොඩි පාරේ හරි පාරේ යනවා ගැට ගන්න යනවාද මෙතන තියෙනවා මේ ගැට ගහලා තියෙන්නේ මේ ගැට ගහලා තියෙන්නේ පාර ගන්න කලින් ආපුවා අපි කරනවා කියන්නේ बोरे मंग यार बस मंग बो करना सिद्धा कुछ दिखने नहीं बोर्डे कुछ डाला हाँ दीवा मुका बोर्डे बोर्डे कुछ डाला मटर खाना का कुछ ऐतु ले खाना मुका तो बोर्डे उंडा मांग अरे मैं पाया हूँ किधर पड़ा Mai bagi kan deh. Ini kat dan rasan. Kau mana makan lah. Iya ni. Ya. Soda dah yang benar gina. Kami kan pahal ni kan. Arah dia ni badu. රාක්ෂක දෙනවනේ අර ෂෝට් කට් කියලා ඔයාලා ගොඩක් YouTube වීඩියෝ බලලා එනවනේ YouTube වීඩියෝ බලලා මැදින් දාලා එන්න බෑ කෙලින් පාරේ එහෙම උඩට එන්න ආවම කෙලින් බෝඩ් එක ගන්න නිකන් බොරුවට යන්න පපිට දැහෙන වෙලාව කට් එක ආවා
අපි ආවා වතුර පාර ළඟ. මාන්ති දුරට ආවා. මෙන් ආවේ මෙතන වතුර යන්න තියෙන මෙහෙට. තව එහෙම and got so far, but in the end, it doesn't even matter. I had to fall to lose it all, but in the end, it doesn't even matter. I tried so hard and got so far, but in the end, it doesn't even matter. I had to lose it all, but in the end, it doesn't even matter. It's hard to all I know. ඕ wow Hi guys. hi මේ තියෙන රාක්ෂකල පාමුද අපි දැන් ඉන්නේ අපි දැන් තීරණය ගන්නේ කොයි පාටද යන්නේ කියලා. වීඩියෝ එක මෙතනින් ගිහින් නැත්නම් මෙහෙන් යන්න පුළුවන්. අපි මෙහෙ යන්නේ. සබාදහමට එන්න සබාදහම විදින්න. ඔය මොකද්ද? මෙතන නෙවෙයි තන. ඈ? වෙන තන. එතකොට මේක පාර කියන්නේ? කමන්න. උඩට මාව මට කට්ටක් ආවේ අපනේ හැපෙත් අපි අර උඩට නගන එතනින් වැටෙන්න වෙනම තැනකට මෙතෙන් එන්න එතන යට පාරෙන් එන්න ඕනේ අපි දැන් ආයෙත් බැහැලා මේ පාර දිගේ ආවා ටෙන්ට් එකම ගහලා ඒ ටික කරලා සෙට් එකමු මේ අර කරන්නේ. අපි වෙන ගමන් තියෙන්නේ. මම අයින් කරන්නේ. මොකද? අපි අද ඒක දැන් පරිප්පුයි චිකනෝයි එක්ක බත් මේ පිහි උඩින් තියෙන්නේ. ඊට උදේට පොඩ්ඩක් වෙනස් දෙයක් තියලා අපි ටෙස්ට් කරලා බලමු. හලෝ අපි කාලා වීලා පොඩ්ඩක් යන ට්‍රේලා ඉදලා ස්පස් කරලා දැන් පොඩ්ඩක් ආව නිදා ගන්න කියලා. ඊට උදේ වැස්සත් එක සන්රයිස් එකක් තිබ්බොත් ඒකත් බලලා ෆොටෝ ටිකක් එහෙම දාන්න. මම ඉතින් කට්ටියත් එක්ක පොඩ එලෙක්ට් එකක් දාන්නම් කියලා. එහෙනම් උදේ හම්බෙමු. good night. Good night. I'm going under and I feel this time there's no one to save me. This all and nothing really got a way of driving me crazy. I need somebody. morning. morning කියන්නේ අස්සන විවයක් එක good morning කියන්න ආවේ. රාක්ෂකද මුදුනේ කියන්නේ උඩම අපේ ටෙන්ට් ටික සෙට් අප් කරලා තියෙන අතන අම්මවල් ටෙන්ට් එකක් පෙන්නන්න. අපි කොල්ලෝට ගින්න මෙතන රාක්ෂකද මුදුනට වෙලා අස්සන දවසක් මට උදේම සන්රයිස් එක මේක පෙන්වන්න විදියක් නැහැ. මොකද සන්රයිස් එක ඉන්නේ මේ ගලේ එහා පැත්තේ. මෙතන view එකේ මම ෆොටේජ් ටිකක් දාන්නම්. පට්ටම ලස්සනක් තියෙන පිටිපස්සේ.
මේ තියලා තින්නත් ඒක. හැබැයි හાર્ඩ් වැඩි. මන්නගින්න ඈ? මත් නගිනවා. එන කොටේ ඉන්නත් ඔය ගල උඩ. වයින්ද කොහමද? වයි. අර ඉතයි බකස් ගන්න. අස්නේ විවත් තියන්නේ. අපි ආව රාක්ෂකවල මෙහා පැත්තේ ගලට. රාක්ෂකවල තියන්නේ පේන්නේ ඉරේලියත් එක්ක. මාර ලස්සනක් තියෙන්නේ මට. කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඔය තමයි දින්දි. අපි කැම්ප් එක ඔක්කොම අකුලගෙන දැන් පල්ලාර බයින්නම් ගෙලන් ටික කරගත්තා. එන රාක්ෂකවල සමුදීලා කිනි හිරියාගල සමුදීලා අපි යනවා පල්ලෙහාට. පල්ලෙන් හම්බෙමු. naughty. මට දෙන්න. අපි තවුඩේ අරේ යන්නේ නේද? ඔව් අර පේන්නත් ගල අතර. මොකද්ද මම කරන්නේ? මැට්ට බැන්න බම් මම. ගන්න උඹලා ආය මොන. කරන්න මොකද දන්නේ? මේ ඕකුණා නේ. ඔෆ්ෆුලම අතම ආවේ. අතනේ ගන්න කුඩලු දෙන්න. මොනවද මේක කියන්නේ නමක් දන්නේ නැහැ නේ. උඩලු දෙන්න. කුඩලු දරගෙන. හැබැයි මේක වැඩ කරේ. ඉතරයි නම. ඇවුනේ. දුරට දුරයි කිව්වට එච්චර දුර නෑ. දුර නෑ. මම අර මේ කරගෙන පළවෙනි බෝඩ් එක මම මෙතන කරා. එනෙක් නුවරට එන්න ඉස්සලා. නුවරට ඇවිල්ලා නාවලපිටි බස් එක නගි. නාවලපිටි බස් එකේ නේ කරා. නාවලපිටි ස්ටෑන්ඩ් එක ගහන 12 බාගේ බස් එක. බෑ 12 බාගේ බස් එකේ නගි. 12 බාගේ බස් එකේ නගලා ආක්ෂා වහන්දියෙන් බයි. ආක්ෂා වහන්දියෙන් බැලුත් දැන් පාර දෙක උඩට ඇවිල්ලා. ගම කෙනකින් අහන්න හොයාගන්න මාරුයි. ඇවිල්ලා එලෙට අතුල් වෙන්න. ගමන ලස්සනයි. බස් එක අතරන පොඩ්ඩක් එන්න බෑ හයික් එක අමාරුයි. ඒක තමයි ඉතින් කියන්න තියෙන්නේ. ආල පරිසරෙත් එක්ක යන්නේ. ඒතෝට යකඩ උණු කරපු යකඩ කොටද බෑ අරන් ගියේ? උණුකොබ්බ යකඩ වලින් තමයි එතන ආයුධ හදුවේ. ඒක තමයි හැදුවා කියලා ඔව් රාවණාගේ යකඩ කම්මල කියන්නේ. එතන හැදුවේ නෑ නේද? එතන හැදුවා බා. යකඩ ගත්තී. පල්ලේ අලුගොල්ල කියලා ගමක් තියෙනවා. ඒ ගමටලු මේ යකඩ උණු කරද්දි ගියපු අලු වැටුණා. ඒ හින්දාලු මෙහෙට අලුගොල්ල කියන්නේ. කියන්නේ ඔබ කියන්නේ මෙතන ආයුධ හැදුවා කියලාද නැත්නම් ආයුධ හැදුවා. යකඩ හැදුවා කියලා? අර රාක්ෂ ගෝත්‍රේ කතාව. ඒ කියන්නේ දැන් මේ යකඩ උණු කරපු ගමන්දී ආයුධ හදන්න ඕනේ නේ බා. නෑ නේද? එතනින් හදන්නේ කොහොමද? ආයේ මෙහෙම කතාවක්. මොකක්ද අර මාමා කිව්වා මෙහි තියනවලු බා ඉස්සර අර යකඩ පුලි ගෝගෙන එක. උණු කරද්දි විහික් වෙච්ච ඒවා තලව බෙර වලට ගත්තලු. බෙර වල අර දැන් ඩොල්කියේ මැද තියෙන අර උන්නකට අන්න ඒකට. ඒකට ගස්සෝ ඉස්සර ඒවත් තලලා. ඒ කියන්නේ ගමේ මිනිස්සු හම්බුණා මේක. ඒ කියන්නේ දැන් කාලේ. දියසේ බැදලා තියන්නේ. තියෙන අඩියක් ගන්න පරිසරය තියන්නේ. ඒක කවුරුත් දැක්කේ නැහැ. දියසේ බැදලා තියන්නේ. තියෙන අඩියක් ගන්න පරිසරය තියන්නේ. කියලා කට ගත්තා විතරයි.
අපි යන ගාන අදියා පරිසෝඩ් කියන්නේ අනිත් අදිත් ඇති වගේ නන්නවල ඔය ඉති ගානහරි නෙමෙයි ඔව් බා අපේ ඉතින් පොඩි ඇක්ටිං කරලා දාලා පාඩිමු ඔයාලට පේනවද මේ ගැට ඔව් මේ තියෙන ගැට සල්ලි වලින් යන්නේ ඊළඟ එක ඊළඟ එක මේකේ ගැටයක් දාන්න යන්න ඔයාලට පුළුවන් නම් හරි පාරේ යද්දි වැඩිදි පාරවල ගිහලා ගැට දාන්න බෑ ගොඩක් අය එහෙම දාලා අපිටත් චුට්ටක් කරගෙන මම දාන්නම් ෆොටේජ් එක මොනේටක් ගැට වැටෙනවා සාලිස්ක ගියා ඒ කතා සාලිස්ක ගියා වැඩි පාරවල කට්ටිය ගිහිල්ලා ගැට දානවා ඊට පස්සේ ඒ පාරවල අපි ගියාම අපේ මොනේටක් ගැට වැටෙනවා සීන් ඕ ඔළුව වැදුනා මේ පල්ලයට එලා එනවනම් පරිසරෙන්න පරිසරේ රකින්න ඉච්ච තමයි කියන්නේ අඩි සලකුණු විතරක් තියලා අපි බුදු වෙනවා ටෙන්ට් එක අරගෙන හෝ පස්සෙන් ඔව් මගේ ෂර්ට් එකක් කරනවා ඔව් අපි අන්තිම සාගයා බුද්ධික යත් වෙනවා යනවා බා ඉන්නවා කියන්නේ හලෝ මගේ අතර යාළුවනේ දුමුදුර අතර දෙනවා කියලා ස්ටික් එක මට දුන්නා මම තමයි දැන් වීඩියෝ කරන්නේ ඕනේ අරත් අපි එලි මහන් එලියක් දෙස්සා ගමන් කරනවා අට්ටා යාට පොඩි වොස් එකක් දාලා ටිකක් ඕවට ගත්තා බලලා අපි සාවිස්කේක රස දෙකක් ගහලා පල්ලයට අපි හදුවත් ඒ සාවිස්කේක දෙක දාලා තියෙනවා කන්න ඈ ඉතින් දානවා චොකලට් බිස්කට් මිස්ටර් මොල්ලක් ගහමු චොකලට් බිස්කට් එකක් දාන්න බෑ ඉන්න ඔක මරුවා බලයේ ජවයේ ශක්තිය මොන මාදි වගේ මුණු ටිකක් මදි වගේ නේ හෙලෝ එවරිවන් හයි අපි පල්ලයට එන ගමන් කලින් එළියට ආවා එද්දි පොඩි සිද්ධාක් වෙලා තිබ්බා අපි ඒතකොට තමයි දන්නේ ඒක අපි කලින් දන්නවා කලින් ගියා කියලා කට්ටිය ආවා කියලා දන්න අපිත් එක්ක කේලම් කියන්නේ කේලම් නෙවෙයි අපි දැනගන්න කියන්නේ මෙහෙම සිද්ධාක් වෙලා තිබ්බා හරිද අපි එද්දි දෙන්නෙක් ආවා බයික් එකක් කපල්ලා කොල්ලෙකු වෙල්ලෙකු මේ එයාලා පොඩි සිද්ධාක් වෙලා අපි දැන් දැනගත්තේ පල්ලෙන් අපිට අයිය කෙනෙක් කිව්වේ සර්විස් විස්තරය කියනවා ඔයා කියන්නේ මම කියන්නේ දෙන්න ඇවිල්ලා පාර හොයාගන්නකොට කැලේ ෂෝට් කට් තියෙන ඒ වගේ තැනක උඩට දාලා අපිට පෙන්න ඔය ෂෝට් කට් අනේ වගේ තැනක උඩට දාලා යාලා කැලේ අස්සට ගිහිල්ලා අපිට කලින් යාලා එතකොට යාලාට පාර වැරදිලා නේද ඔව් පාර වැරදිලා ඊට පස්සේ මේ ඔව් කැලේ අනික වැස්සත් එක්කනේ මේ අතරමං වෙලා ඔව් හවසනේ කොහමද වැස්සත් එක්ක කළුවරයි මේ ඒ ක්ලයිමේට් එක කොහොමත් අවුත් ඊටසේ ආදරේ ප්‍රශ්න වෙලා එතන කබරගල කන්ටැක්ට් එකක් තිබිලා යාළුවෙක්ගේ එහෙම කතා කරලා එතන අයියලා එහෙම තමයි ගිහිල්ලා බේරන් ඇවිල්ලා තියෙන්නේ එකන් ඇවිල්ලා තියෙන්නේ දැන් ඒ පල්ලිය කියන්න දෙන්නේ මේ එනවනම් මොකද පාර දැනගෙන ෂෝට් කට් නැතුව හරි පාරේ පිළිවෙලට යන්න කියලා. ෂෝට් කට් යන්න එපා. කොච්චර ඔයාලා වීඩියෝ බැලුවත් ෂෝට් කට් යන්න එපා.
යන්න ගෙලින් පාර කිසි ප්‍රශ්නයක් නැහැ වැඩි දුර නැහැ. විනාඩි 10ක් වගේ පාරක් වේ ඕන එච්චරයි. නැද්ද? අනිවාර්යයෙන්. එහෙම යන්න එපා. කෙලින් පාර යන්න. ලේසි. ප්‍රශ්නෙකුත් නැහැ, එකට අමාරුවකුත් නැහැ. ඔයාලට වෙන වයිබ් එකක් ගන්න ඕන නම් අවුව දවසක ඇවිල්ලා හිමියට කවන්නේ නැහැ. ටයිම් එකක් තියාගෙන. ඒක තමයි ඉතින් කියන්න තියෙන්නේ. මේ අර අයියාගේ නම්බරේ මම මෙතන පල්ලෙහාන් දාන්නම්. ඕනොත් එයාව කන්ටැක්ට් කරගන්න. මෙහෙට එන්න. ටෙන්ට් එකක් ගන්න පුළුවන් දවස් දෙකක් විතර කලින් කවරක් කියන්න. එන හරි නම් බයි. ජයෝ. Hai. Enang gama ni warai. Apa je? Kata siapa yang ngomong හරි. හරි. හන්දිලා ගමු. Mau? Awan dulu.